මුළු ලෝකයක් ආකර්ෂණය කළ Walk for Peace. මේ සාමපා ගමනේ මේ කතාව ආලෝකා ගැන. මේ සටහන ජීව විද්‍යාත්මක තර්ක මතම ඉන්න අපේ ආදරණීයන්ට නෙවෙයි. ආදරය, සංවේදීතාවය සහ කම්පනය ඇති ආදරණීයන්ට. මම එහෙම කිව්වට සමහර විට දෙගොල්ලටම මාස 4කට ආසන්න කාලයක් දින 110ත් 120ත් අතර කාලයකදී මේ සාමපා ගමන අවසන් වෙනවා. ආරම්භය ටෙක්සාසි ෆෝර්ට් වර්ත් වල පිහිටි හුවන්ග්ඩාවෝ විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානයේ සිට 2025 ඔක්තෝබර් 26 වෙනිදා අවසන් වීමට නියමිත 2026 පෙබරවාරි වල ඇමරිකාවේ වොෂින්ටන් DC වලින්. ආලෝකා ගැන කතා කරද්දී මේ කතාව අහගෙන යද්දී ඔබට දැනේවි අපේ බෞද්ධ ඉතිහාසයේ පාරමිතා දම් පුරපු බෝසතාණන් වහන්සේගේ සත්ව ආත්මයන්. නමුත් මාංශ භක්ෂක සත්ව ආත්මයන් තුල බෝසතාණෝ පාරමිතා දම් පිරුවේ නැහැ. මිත්‍රවරුනි, සාමපා ගමනට එකතු වන ආලෝකා ඉපදෙන ඉන්දියාවේ. එයා වීදි සුනකෙක්. ආලෝකාගේ නළලේ තියෙන හෘදයාකාර සලකුණ හරිම විශේෂ එකක්. කොහොමද ආලෝකා සාම ගමනට එකතු වෙන්නේ? මිත්‍රවරුනි, මේ භික්ෂුන් වහන්සේලාම දින 100කට වැඩි කාලයක් ඉන්දියාවේ සාමපා ගමනක් සංවිධානය කරනවා. ඒ අතරතුර ආලෝකා භික්ෂුන් වහන්සේලා අනුගමනය කරමින් පසුපස යනවා. ඒ අතර මේ සතා වාහනයක ගැටුණත් අමාරුවෙන් දින 100කට වැඩි කාලයක් භික්ෂුන් වහන්සේලා සමග ගමන් කරනවා. භික්ෂුන් වහන්සේලාගේ සිත් දිනා ගනිමින් විශ්වාසවන්ත සගයෙකු බවට පත්වෙන්න ආලෝකා වාසනාවන්ත වෙනවා. මේ නිසා තමයි ඇමරිකානු සාමපා ගමනටත් ආලෝකා නිත්‍ය සමාජිකයෙකු කරගන්න භික්ෂුන් වහන්සේලා තීරණය කරන්නේ. ආලෝකා සතපුම් දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා සමග එකතුව සාමය, කරුණාව, එකමුතුකම ප්‍රචාරය කළ නිසා ලෝකයේ 2026 වර්ෂයේ ජනප්‍රියතම සුනකයා බවට ආලෝකා පත් වෙනවා. ඇමරිකාවේ වීදි දෙපසට ආගම දහම හරිහැටි නොතේරෙන කුඩා දරුවන් දහස් ගණනක් ආලෝකා බලන්නම මග දෙපසට එකතු වෙනවා. මේ පාගමන අතරතුරෙත් 2026 ජනවාරි 12 කකුලේ සිදු වුණු තුවාලයක් නිසා ආලෝකා ශල්‍ය කර්මයකට වාචනය කරනවා. නමුත් ඉතා ඉක්මනින් නැවත මෙයා පාගමනට එකතු වෙනවා. ධර්ම දේශනා, කතා, සාකච්ඡා ඉදිරියේ ලෙලදෙන කොඩි, දේශ සීමා ඉදිරියේ නිහඬ පාදයාත්‍රකයා. ලෝකෙටම ආලෝකාම පමණයි. එයා කතා කරන්නේ නැහැ, තර්ක කරන්නේ නැහැ, කාගේවත් පැත්තක් ගන්නෙ නැහැ. ඒ වුණාට අද මුළු ලෝකයම එයාට සවන් දෙනවා. ආලෝකා ඇවිදින්නේ රටක් වෙනුවෙන් හෝ බලයක් හෝ වෙනුවෙන් නෙවෙයි, සාමය වෙනුවෙන්ම පමණයි. යුද්ධයෙන් මිනිසුන් මරාගෙන මැරෙද්දී සාමය ඉල්ලා ඒ වෙනුවෙන් සුනකයෙක් නිදහසේ ඇවිදිනවා. මීට පෙර ඔයාලා දැකලා තියෙනවද? මේක කෙනෙකුට එරෙහිව ගමනක් හෝ විරෝධතාවයක් නෙවෙයි. හැබැයි සමහර මිනිසුන් නම් එහෙමයි. ආලෝකා ඇවිදින්නේ සාමය සඳහා විතරමයි. මිත්‍රවරුනි, සාමය තියෙනවා. එහෙමනම් මොකටද ලෝකෙට යුද්ධය? මිනිසුන් තේරුම් නොගන්නා ඇත්ත ආලෝකා තේරුම් ගන්නවා. මුළු ලෝකෙටම සුන්දර සාමය ගැන ආලෝකා කියන්න උත්සාහ කරනවා. ඇමරිකාව පුරාම සිද්ධ වුණේ අසාමාන්‍ය දෙයක්. ඇමරිකානුවන් ආලෝකා සහ භික්ෂුන් වහන්සේලා ආගන්තුකයන් විදියට දැක්කේ නෑ. මේ සාමපා ගමන තුළින් ඔවුන් දැක්කේ ඔවුන්වමයි. ඔවුන්ට අවශ්‍ය සිතේ සහ රටේ සාමය, අවිහිංසාව. ඇමරිකානුවන් මේ පාගමන විදේශීය සංදර්ශනයක් විදියට දැක්කේ නෑ. සාමය ඔවුන්ගේම සිහිනයක්. සාමයට ජාතිකත්වයක් නැති බව ඇමරිකානුවන් තේරුම් ගනිමින් ඉන්නවා. මිත්‍රවරුනි, ඇයි ආලෝකා මේ තරම්ම ගැඹුරින් මිනිස් හදවත ස්පර්ශ කරන්නේ? ඒ ආලෝකා වෛරය, බිය, ප්‍රචණ්ඩත්වය නැතිව ගමන් කරන නිසා. ආලෝකා ලෝකයාට පෙන්වන්නේ
සාමය මොන වගේද කියලා. එය සංසුන්, එය අතිශයින් පාක්ෂිකයි, එය ඉවසිලිවන්තයි, ඒ වගේම එය නිර්භීතයි. ආලෝකාට යුද්ධය තේරෙන්නේ නෑ. එයාගේ ප්‍රඥාව නිසා වෙන්න ඇති. එතකොට මිනිසා මිත්‍රවරුනි හිතලා බලන්න, මේ ගමනින් ගෙනියන්නේ එකම එක පණිවිඩයයි. සෑම කෙනෙකුටම අවශ්‍ය සාමය. කිසි කෙනෙකුට යුද්ධය අවශ්‍ය නැහැ. ඒක තමයි එකම පණිවිඩය. මේ මාර්ගයේ සතුරන් ඉන්නේ එකට ගමන් කරන අය පමණයි. මිනිසුන් සටන වෙනුවට සාමයට. එතකොට ඉතිහාසයම වෙනස් වෙනවා. මේ සාමචාරිකාව ඇමරිකාව වෙනුවෙන් පමණක් නෙවෙයි. එය යුද්ධයෙන් බැටකන සෑම ජාතියකටම අයිති ගමනක්. උතුරෙන් දකුණටත් බටහිරින් නැගෙනහිරටත් සාමයේ ආමන්ත්‍රණය එකමයි. තෝරගන්න සාමය. ඒ තමයි එකම ආමන්ත්‍රණය. තෝරගන්න සාමය. මිත්‍රවරුනි, ඉතිහාසය බොහෝ නායකයින් සිහිපත් කරાવી. ඒ අතර ඉතිහාසය සාමය වෙනුවෙන් ඇවිද ගිය බල්ලෙකුද සිහිපත් කරાવી. ආලෝකා අපිට මතක් කර දෙන්නේ සාමය බලයෙන් ආරම්භ වෙන්නේ නැති බව සහ එය ආරම්භ වෙන්නේ අනුකම්පාවෙන් සහ කම්පණයෙන් පමණක්ම බව. යුද්ධය ජීවිත, නගර, දේපල විනාශ කරනවා. සාමය අනාගතය සහ පරම්පරාවන් ආරක්ෂා කරනවා. මේ සාමපා ගමන ඇවිදීමකට වඩා එහා ගිය ලෝකෙටම දෙන පණිවිඩයක්. බල්ලෙකුට සාමය වෙනුවෙන් ඇවිදින්න පුළුවන් නම් මනුෂ්‍යයාටත් එලෙස පුළුවන්. ඒ ආලෝකා මනුෂ්‍යයන්ට කියා දෙනවා. We share a commitment to peace and friendship. Indeed, our shared values can inspire greater understanding and harmony.